සුබ දවසක් හැමෝටම. ඔන්න අද මම ඔයාලට අපේ ගෙවත්ත පෙන්වන්නයි හදන්නේ. ඔන්න ඉස්සරහම අපි කාමරංක ගහින් පටන් ගමුකෝ. කාමරංක ගෙඩියක් කන ගමන් මම පෙන්වන්නම් ඔයාලට අපේ ගෙදර තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ මේකේ දැන් මේ දෙවෙනි පාට තමයි මේ ගෙඩි හැදෙන්නේ. දැන් මේ සැරේ නම් ටිකක් ගොඩක් ගෙඩි හැදිලා තියෙනවා. අපි බලමුකෝ තා මොනවද තියෙන්නේ කියලා අපේ ගෙදර. ඔන්න ලින්දරංග හැදිලා තියෙනවා. කෙසෙල් ගහක් මේ පැත්තෙන් අපේ ගෙදර මෙතනින් මේ චූටි ඇලක් යනවා. කුඹුරු වලට වතුර යන චූටි ඇල පාරක් යන්නේ මේ මෙතන අයිනෙන් යන්නේ. මම ඒක ඔයාලට වෙන වෙලාවක පෙන්වන්නම්. ඉතින් ඔය තියෙන්නේ මේ මෙතනින් තියෙන්නේ අපේ අම්මගේ මල් පෝච්චි ටික. මේ පැත්තෙන් ඒවා තියෙනවා. මෙතන තියෙනවා කහපාට ඕකිඩ් පැලයක් තියෙනවා. ඒකේ මල පිපිලා රෝස ගහනම් ඔන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මලක් පිපිලා එක පාර වෙලා කපලා දාන්න ඕන. මේ තියෙන්නේ අපි ඉතින් ওই චූටි පැල හිටවනේම තමයි. ඕකිඩ් පැලේ මල් පිපිලා මේක මේ ඉස්සෙල්ලම අද තමයි ඔන්න මල් පිපිලා තියෙන්නේ. පේනවනේ ඔයාලට. දැන් නම් ටිකක් අවුව අඩුයි. අද ගොඩක් අවුව සැර තිබුණා. මේ තියෙන්නේ අර චූටි ඇන්තෝරියම් జాතිය. අපි මේ එක පැලයක් ගෙනල්ලා තමයි මේ ටික ඔක්කොම මේ පැල බෝ කරගෙන තියෙන්නේ. මොකද තියෙන්නේ පිච්චවලක් නම් මෙතන තියෙනවා ළමයි. ඒකේ මල් පිපෙන්නේ නැහැ. මේක අපි දැන් ගලවලා වෙන කොහෙන් හරි හිටවන්නේ ඉන්නේ. ඒක ගහ හරියට හැදෙන්නෙත් නැහැ. මෙතන හෙවණ වැඩි හින්දාද කොහෙද. ඔන්න ඉතින් තියෙනවා තව ලස්සන චූටි මල් පිපෙන එක පැලයක්. මම මේවයි නම් දන්නේ නැහැ. ඔන්න ඔයාලා නම දන්නෝ නම් කමෙන්ට් එකක් දායි යන්න. මෙතනින් තියෙනවා ඔන්න ඇන්තෝරියම් ටිකක් තියෙනවා. සුදු පාට මලකුත් පිපිලාද. මේ ඕකිඩ් ಜಾති තමයි මේ තියෙන්නේ. මෙතන තමයි අපි කුරුල්ලොන්ට කෑම දාන තැන. මේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් තමයි මේ තියෙන්නේ. ඔයාලට පෙන්වන්නේ ඒකේ අද නම් මලක්වත් නැහැ හැබැයි. මේක නමිනං ගහ. ඒකේ නම් දැන් මල් පිපිලා තියෙනවා. තව ටික දවසකින් කන්න පුළුවන් වෙයි ගෙඩි හැදුනා. තව තියෙනවා චූටි කොටුකොළ බේසමක් තියෙනවා. කොමාරිකා ගහක් තියෙනවා. මේවා නම් මේ ඕකිඩ් පැල තාම ඉතින් මේවයි මල් නැහැ. මේවා නම් මම මල් වල මේවයි නම් දන්නෙත් නෑ ළමයි. මේක මේ අර කිරිහට්ටියක හිටවලා තියෙන්නේ. මේකේ දැන් මේ පැල දෙකක් හැදිලා. මේක වැහෙන්න හැදෙනවා. මම නමක් නම් දන්නේ නෑ. ඔය වගේ තමයි ඉතින් ගොඩක් පෙන්වන්න දේවල් නෑ. මේ තියෙන්නේ වැලක් යන චූටි එකක්. මේක නම් මේ මම තමයි හැදුවේ. ඒක දැන් මේ බිමත් යන්න ගිහිල්ලා. තව එකක හිටවන්න ඕන මේක. ඒක දැන් නැත්තම් බිමත් යනවා වැල. ආයි මේව තියෙනවා. ඔන්න මම ඔයාලට කිව්වනේ අපේ ගෙදර ගාවින් චූටි ඇලක් යනවා කියලා. මේක තමයි අද මේ වතුර චුට්ටක් අඩුයි. මේ තියෙන්නේ මේක මෙහෙම නෙවෙයි වතුර ගොඩක් එනවා. ඉතින් දැන් මේ වෙලාවේ වතුර අඩුයි. මෙතනින් තමයි කුඹුරු වලට වතුර යන්නේ. අපේ ගෙවල් පිටිපස්සේ තියෙන කුඹුරු යායට වතුර යන්නේ මේ ඇලෙන්. කොහොම තමයි ඉතින් අපේ ජීවිතය ගෙවෙන්නේ. මම හැමදාම ඔයාලට ගොතන වීඩියෝ මම අදින් ගොතන ඒවා එවනේ ගෙන්නේ. ඉතින් මට හිතුණා ඔයාලට වෙනසකටත් එක්ක මම පෙන්නන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි. ඉහින් එන්නම්.